පැමිණීම ජනතා විමුක්ති පෙරමුණ අගය කළා. ඔහුගේ කාලේ පුරා අපට අත්දැකීමක් තිබුණේ නැහැ. තමන්ගේ වැය ශීර්ෂයට ජනාධිපතිවරයෙක් ඇවිල්ලා අදහස් දක්වපු. ඒ නිසා ඒක මම අගය කරනවා. ඒ වගේම ඒක මේ රටේ ජනතාව ජනවාරි 8 වෙනිදා අභ්‍යවකාශගත කරලා තිබිච්ච ජනාධිපති ධූරය විධායක බලය පාර්ලිමේන්තු ගත කිරීමේ ජයග්‍රහණයක් හැටියට මම සැලකනවා. මොකද ඒක ජනතාවගේ ජයග්‍රහණයක් ඇත්තටම. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා. අපේ മന്ത്രിතුමන්ලට වැඩ කටයුතු කරන්න අපි තව පහසුකම් ලබා දෙන්න ඕනේ. තව මුදල් ලබා දෙන්න ඕනේ. ඒ සතයක් වෙන කොහෙන්වත් ගන්න නැතුව අපි හොයලා දෙන්න. 2014 ජනාධිපති කාර්යාලයේ වියදම් 2015 මම කියන්න. උත්සව රැස්වීම සංවිධානයේ සඳහා 2014 මිලියන 335යි 2015 මිලියන 34යි. අඩු උනේ ගන්න මිලියන 301යි. අවමංගල අවස්ථාවන් සඳහා ශෝකය පළ කිරීම වෙනුවෙන් 2014 මිලියන 15යි 2015 ලක්ෂ 3යි 3,63,000යි. එතකොට ලක්ෂ 15 මිලියන 15ක් එතනින් බේරලා තියෙනවා. සියලු ගොඩනැගිලි වල ජල බිල්පත් මිලියන 19ක ඉතිරි කිරීමක් තියෙනවා. විදුලි බිල්පත් මිලියන 136ක අඩුවීමක් තියෙනවා. කාර්යාල භාණ්ඩ මිලදී ගැනීමේ ඉතිරිවීම මිලියන 232යි. දුරකථන බිල්කම් බිල්පත් ඉතිරිය මිලියන 24යි. විවිධ වියදම් 2014 මිලියන 732යි. විවිධ මොනවාද මේ විවිධ වියදම්? විවිධ එක තමයි. දැන් බලන්න මෙතුමා කළා දෙන අපරාධේ ඒක මිලියන 22කට අඩු කරගෙන. මිලියන 710ක් බේරගෙන. හරි අපරාධයක් නෙවෙයි ඒක. මේක හරි අපරාධයක්. ඒක මතට තිතර. ගොඩනැගිලි නඩත් වියදම අඩු කිරීමේ මිලියන 35යි. මිලියන 1476යි මේ වියදම් ඉතිරි කරලා තියෙනවා මේ අවුරුද්දේ. කුලී පදනම ලබාගෙන තිබී 2015 වසරේ ආපහු බාර දෙන ලද ගොඩනැගිලි සංඛ්‍යාව 5යි. අපේ ජනාධිපතිතුමා ඒ වගේම ප්‍රභූ එයාබස් දෙකක් අරගෙන තිබුණා 150කට යන්න තියෙන ආසන ඉවත් කළා එතුමට යන්න කියලා කාමර හදලා තිබුණා. ආසන 5යි. මේක අපි ආපහු දියුණා කිව්වා මේ මුදල් වලින් අපිට වෙන එකක් දෙන්න කියලා. ඉතින් මෙන්න මේක වෙනස. බලය අඩු කරා නෙමෙයි ඊට වඩා වියදම අඩු කරා. ඊළඟට 2014 වර්ෂයේ අවසාන විට භාවිතා කළ වාහන සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම ප්‍රවාහන ජනාධිපති අතිගරු ජනාධිපති ප්‍රවාහන සංචිතය 553යි 2015 223යි අඩු වාහන සංඛ්‍යාව 330යි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන සංචිතය 154යි දැන් 116යි අඩු වුණු වාහන සංඛ්‍යාව 38යි කුලී පදනම මත ලබාගෙන ඇති වාහන 103යි 2015 භාවිතා කළ වාහන සංඛ්‍යාව 0යි අඩු වාහන සංඛ්‍යාව 103යි එහෙනම් වාහන 471ක් අතහැරලා තියෙනවා. එතුමා තියාගෙන ඉන්නේ වාහන 333. විරුද්ධ නම් කියන්නේ කවුරු හරි විරුද්ධ නැහැ. ඒකට අපි එහෙනම් මේ මුදල් ටික ආපහු දෙන්න ජනාධිපතිතුමා. දෙක එකක් අපිට කියන්න. Citizen News First. හෙට උදෑසන 8ට අවසන් කරන බව එම සංගමේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ජනාධිපතිතුමා සමග හෙට පෙරවරු 10ට සාකච්ඡා කිරීමට නියමිත බැවින් මේ තීරණය ගත් බවයි. අද පෙරවරු 8ට ආරම්භ වූ සංකේත වැඩවචනයේට වෛද්‍යවරුන් සමග වෘත්තීය සමිති 18ක් එක්ව සිටියා. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකීන්ගේ මූලික වැටුප සංශෝධනය නොවීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම හා රාජ්‍ය සේවකීන්ට ලබා දුන් සහන කප්පාදු කිරීමට එරෙහිව වර්ජනය ආරම්භ කර තිබුණා. ඉන් වඩාත් පීඩාවට පත් වූයේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි ජනතාවයි. ජාතික රෝහලේ සායන කටයුතු හා බාහිර රෝගී අංශය අඩපණ වීම හේතුවෙන් දිගු පෝලීම් දක්නට ලැබුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ හදිසි ප්‍රතිකාර ඒකකය හා දැඩි සත්කාර ඒකකයේ පමණක් ක්‍රියාත්මක වූ බවයි. ඉතින් අමාරු වෙටනවා. ඉතින් එයා අහිංසක ලෙඩුනේ නේ. මේ යාපනයේ ඉඳලා මිනිස්සු රෑ 2ට 3ට ඇවිල්ලා ඉන්නවා. ඒ මිනිස්සු මෙතන දුක් විඳිනවා. එහෙ മന്ത്രിලා හොඳට සැප විඳින ටොම්පච්ච කෙරෙල්ල ඡන්දය අරගෙන.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර හා කායික රෝග විශේෂඥ අංශ වෛද්‍යවරුන් පමණක් සේවයට වාර්තා කර සිටියා. ඔක්කොලා පොඩ්ඩක් අනිත් ඒවා බලන්න ඕනේ. ඒවා ආණ්ඩුවත් එක්ක බේර ගන්න ඕනේ. මේ මහජනයාට බෙහෙත් ටික දීලා අරින්න ඕනේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ප්‍රතිකාරවලට බාධා වීම පිළිබඳව ජනතාව අප්‍රසාදය පළ කළා. අපි ඊයේ ඉඳලා මෙතන නොකා නොබී බඩගින්නෙන් අපි ණයතුරුස් වෙලා මෙහාට ආවිල්ලා බෙහෙත් ගන්න බලාගෙන ඉන්නවා. අපිට කිසිම සැලකිල්ලක් මේ ස්පිරිතාලේ දොස්තරවරු මහතුරුන්ගෙන් නැහැ. ඇවදින් බලනකොට බෙහෙත් දෙන්නත් නැහැ, ටිකට් දෙන්නත් නැහැ, දිනයක් දෙන්නත් නැහැ. පොළොන්නරුව මහ රෝහල හා හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේද අද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණා. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අද ක්‍රියාත්මක වූයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ පමණයි. බල්ලෝ කාපුවා විතරයි බෙහෙත් දාන්නේ. අපිට බෙහෙත් දාන්න නැහැ කියලා කිව්වා යනවා. හම්බන්තොට මහ රෝහලේද හදිසි ප්‍රතිකාර ඒකකයේ හැර අනිකුත් සේවාවලට මෙම වැඩවර්ජනයෙන් බාධා ඇති වුණා. ගාල්ල කරාපිටිය රෝහලේ ඖෂධ නිකුත් කිරීමද අද සිදු වූයේ නැහැ. මහනුවර ශික්ෂණ රෝහලේද බාහිර රෝගී ඒකකය ඖෂධ සේවා හා සායනික කටයුතු අඩපණ වුණා. සල්ලි මුදල් දෙනවා අපි ගෙවල් ගන්නවානේ. ඇයි දන්නේ මෙහෙම දේවල් කරන්නේ මේ දුප්පත් අපට. මහරගම ජාතික පිළිකා ආයතනය ඇතුළු තෝරාගත් රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ. එතකොට හැමතිස්සෙම ඇත්තටම මේ දීමනා නෙමෙයිනේ වැඩි කරන්න ඕනේ. මූලික වැටුප් වැඩි කරන්න ඕනේ. මේ රටේ නොවෙන්නේ ඒකනේ. අපි කියන්නේ වගකීමට, Taman දරන තනතුරට, උගත්කමට, ජේෂ්ඨත්වයට පඩි දීමේදී සැලකිල්ලක් තියෙන්න ඕනේ. අවුරුදු 10කට පර්මිට් එකක් දෙන්නම් ලක්ෂ 10ක්. අපිට ලක්ෂ 10ක් හොයන්න අදත් විදේශගත වුණොත් ලක්ෂ 10ක් හොයාගත්ත හැකි. නැත්තම් රත්නපුරේ මැනික් බිස්නස් කරුවම මේ අර ගෙවුඩයක් එක්කම ලක්ෂ 10ට වැඩිය ගත්ත හැකි. ඒක නෙවෙයි අරමුණ. මෙච්චර මහන්සියලා අපි නිදහස් අධ්‍යාපනය ලැබපු එකේ අරමුණ මේ රාජ්‍ය සේවයේ ගෞරවය, රාජ්‍ය සේවකගේ ගෞරවය, වෘත්තීයවේදීයි ගෞරවය ආරක්ෂා කිරීම. මේකේ අදිශය හස්තයක් තියෙනවා. මොකද හිටපු ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා තිබුණා. ඇයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පර්මිට් එක අයින් කරාම වැඩ වර්ධනය නොකරන්නේ කියලා අහලා තිබුණා. රජය එකඟ වෙලා හිටියා කතා කරන්නට. නමුත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම තුළ ඊයේ කැබිනට් මණ්ඩලයේවත් සාකච්ඡාවකට ආවේ නැහැ. දුප්පත් මිනිසුන්ට දුන්න සහන මේ ඔක්කොම කපලා අයින් කරලා පුළුවන් දෙන්න කට්ටියට පර්මිට් එක. 2006 ඉඳලා 2015 වෙනකම් අවුරුදු 9ක් මහින්ද රාජපක්ෂයාට ස්ට්‍රයික් කරේ නැත්තේ. මහින්ද රාජපක්ෂත් එක්ක තිබුණ කුළුපක්කමද නැත්නම් ගෝඨාභය රාජපක්ෂට තිබුණ බයට. Developing